හිතුණයි. අපි හිතුවා නිලා වෙලිගේ කරේ හිතුනේ. ගව මොකුත් ගෙන්නන්න. සයිස් එක තමයි ප්‍රශ්නේ. මොකද මොකද්ද? දත විච්ච. Hi, good morning. කොහොමද ඉතින් ඔන්න අද ඉතින් බර්ත්ඩේ එක දවසේ ටිකක් උදේම නැගිටලා ටී එකක් බොන ගමන් ඉතින් අපි දෙන්න ප්ලෑන් කරා අද දවසේ මොකද කරන්න කියලා. ඔන්න ඉතින් මම තෑගි ටික පෙන්නන්නයි යන්නේ. ඔන්න මම ඉස්සෙල්ලාම වීඩියෝ එක දැම්මේ මෙයා මට තෑගි ටික ගෙනල්ලා දුන්නා රෑ 12ට. ඒ ඉතින් දිමතේනෙන් බැලුවේ ඒ හින්දා දැන් මම හොඳට බලන්න තමයි යන්නේ තෑගි ටික. ඉතින් එයා මට පර්ෆියුම් බොඩි ස්ප්‍රේ එකක් ගෙනල්ලා තිබ්බා. ඊට පස්සේ අය ගවුමක් ගෙනල්ලා තිබ්බා. ඊට පස්සේ අය අප්පච්චි දුන්න ස්ලිපර්ස් දෙක. ඒක නම් කලින් වීඩියෝ එකේදී බලන්න ඇතිනේ. ඉතින් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් තාම ඒකත් ගිහලා ඉතින් බලන්න. අද ඉතින් අපි දෙන්නගේ ප්ලෑන් එක කැන්ඩි යන්න. කැන්ඩි වලට ගිහිල්ලා මොකද කරන්න කියලා බලමු. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔන්න මම නම් ලෑස්ති වුණා. බර්ත් එකට හම්බෙච්ච ඒවා තමයි මං ඇඳගත්තේ. ස්ලිපර්ස් දෙකත් ඒකම දාගත්තා. මොකද ඉතින් බර්ත් එකට හම්බෙච්ච ඒවා ඉතින් එදාටම දාන්න බෑයි. ඊට පස්සේ අපි දෙන්න දැන් කොහොමත් 10 විතර වුණා අපි දෙන්න යන්න. තාම හරියටම මට කිව්වේ නෑ කොහෙද යන්නේ කියලා. අපි බලමු දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්නකෝ කොහෙද අපි යන්නේ කියලා. අද දවස මම ඔයාලත් එක්ක ඉන්නවා කියලා කලින් වීඩියෝ එකෙදිත් කිව්වා හින්දා ඔන්න මම අද දවසම මොකද කරන්න කියලා ඔයාලත් එක්ක බෙදා ගන්නවා. නුවර නම් හරිම ට්‍රැෆික් එක තිබ්බා මොකද පෙරහැරනේ. ඒ හින්දා අපි බලමු පෙරහැරට යන්න. මම ඔයාලවත් එක්කයි යන්නම්කෝ පෙරහැරට. බලන්නකෝ සෙනග දැම්ම ඉඳලා සමහරක් අය වැවරවුම ඉඳගෙන ඉන්නවා. මොකද සෙනග පිරෙනවනේ ඒ හින්දා තැනක් දැම්ම ඉඳලා ඒ කට්ටිය අල්ලගෙන ඉන්නේ. අපි දෙන්න උදේට කාලා ආවේ නැති නිසා අපි දෙන්න ඉස්සෙල්ලාම ගිහිල්ලා කන්න තමයි පටන් ගත්තේ. මොකද ලැබුජන් එකෙන් තමයි අපි දෙන්න උදේට කෑවේ. ඊට පස්සේ එතනම තිබ්බා අච්චාරු. ඉතින් අපි අච්චාරුවෙකුත් අරගෙන අපේ ගමන යන්න පටන් ගත්තා. ඉතින් මට තාම තේරෙන්නේ නෑ කොහෙද යන්නේ කියලා. අපි බලමු කොහෙද යන්නේ කියලා. අපි යනවා හන්තාන බර්ඩ් පාක් එක බලන්න. හැබැයි මම මේකේ බර්ඩ් පාක් එක ගැන විස්තර දෙන්නේ නෑ. මම ඊළඟ බ්ලොග් එකේ තමයි බර්ඩ් පාක් එක ගැන ඔයාලට කියන්නේ. මොකද මේ වීඩියෝ එක ගොඩාක් දික් වෙන හින්දා. ඊට පස්සේ බර්ඩ් පාක් එකේ කොමර පැය දෙකක් විතර ගියා අපිට එතනින් එන්න. ඊට පස්සේ අපි දෙන්න ආවා KCC එකට. KCC එකට ඇවිල්ලා එතන තියෙනවනේ ප්ලේ මේ ඒරියා එකක්. ඉතින් ඒකෙන් අපි දෙන්නා ගියා VR ෆැමිලි කියලා මොකක්ද ඒකට කියන්නේ මට ඒකට කියන්නේ නම මතක නැහැ. මෙන්න මේකටත් මම ගියා. මොකද ඩ්‍රයිවිං පුරුදු වෙන්න කියලා හසි කිව්වා හින්දා මම ඔන්න ඒකටත් ගියා. ඔන්න මම මේ කෑල්ල නම් මියුට් කරන්නේ නැහැ. ඔයාලා අහගෙන ඉන්නකෝ අපි දෙන්න ඒක යනකොට මොනවද කියන්නේ කියලා. අනේ දෙතිය උඩ ඉස්සරහට දාන්න. ආ යන්නේ කියලා දැන්. කරන්න දෙයක් නැහැ ලික් වෙනවා. ඒ වගේ නැත්තම් නෑ.
ඒක ගිහිල්ලා ඇවිල්ලා මගේ නම් බඩත් තිදුණා hina වෙලා මොකද හසී කියන කතාවලට මට නම් hina යනවා ඔන්න ඊට පස්සේ මම මෙන්න මේකෙත් ගියා මං කිව්වා ඩ්‍රයිවිං පුරුදු වෙන්න මට යන්න කිව්වා කියලා ඊට පස්සේ අපි දෙන්න ආවා කන්න බර්ත්ඩේ ගිෆ්ට් එකක් විදියට තමයි මෙයා මාවද කැන්ඩි කරගෙන ආවේ ඉතින් අපි දෙන්න කෑම එක ඕඩර් කරලා යාලා කිව්වා විනාඩි 10න් එන්න කියලා ඒ හින්දා අපි එතකන් ජූස් එකක් බොන්න තමයි මේ යන්නේ ඔන්න අපි දැන් කන්න තමා හදන්නේ මම ගත්ත එක නම් එච්චරම රහ නැහැ හසී ගත්ත එක නම් ටිකක් රහයි ඊට පස්සේ අපි දෙන්නෙක් තව නුවර වැඩ ටිකකුත් කරගෙන දැන් අපි දෙන්න මේ යන පුංචිලයි ගෙදර මොකද එයා මට දෙනවා කිව්වා පොඩි බඩු වගේ ඒ හින්දා ඒ ටිකත් අරගෙන එන්න තමයි මම මේ යන්නේ අද ඊට පස්සේ අපි දෙන්න ගෙදර ආවා මට ගෙදර එන කෑල්ල වීඩියෝ කරන්න බැරි වුණා ඊට පස්සේ මම මේ ආව ගමන් දඩවිඩි ගාලා මගේ ෆෝන් එකේ මෙමරි ෆුල් ඊට පස්සේ මම මේ ලැප් එක ටක් ගාලා වීඩියෝ ටික දානවා මොකද තව ටිකක් මට වීඩියෝ කරගන්න තියෙනවා ඉතින් මම ඒ ටිකත් කරගෙන මේ කාමරේටලා ඉන්න මොකද මට එළියට එන්න එපා කියලා කිව්වා සර්ප්‍රයිස් එකක්ලු අපි බලමු මොකක්ද එයාගේ සර්ප්‍රයිස් එක කියලා ඒක ඉතින් මන් දන්නේ හැපි බර්ත්ඩේ සින්දුවත් මම්ම කියාගෙන කේක් කපන්න තමා මේ යන්නේ දැන් අනේ ඔයාලට අපි ගියත් ගෙදර ළඟ ගහ කපන හින්දා ඔයාලට පොඩ්ඩක් සද්ද ඇයි වැඩි ගණන් ගන්න එපා ඉතින් ගොඩක් කට්ටිය හිටියේ නැහැ අපි තුන්දෙනා විතරයි හිටියේ ඊට පස්සේ කේක් කපලා අන්තිමේට තියෙනවා තව සර්ප්‍රයිස් එකක් බලන්නකෝ මොකක්ද ඒ කියලා
ඔන්න ඉතින් හැමදාමත් වගේ අපි දෙන්නගේ බාබකිව් පාටිය තමා ඔන්න අදත් දාන්න යන්නේ. ඉතින් බාබකිව් නම් ඉතින් අපි කලින් වීඩියෝ 2-3කින්ම පෙන්නලා තියෙනවනේ. ඉතින් ඒ වීඩියෝ බලන්න නැත්නම් ඒවත් බලන්න. ඉතින් මොකද හිතන්නේ මගේ බර්ත්ඩේ පාටි, බර්ත්ඩේ ගිෆ්ට්, බර්ත්ඩේ සර්ප්‍රයිස්, බර්ත්ඩේ ට්‍රිප් ඒ ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. බර්ත්ඩේ ට්‍රිප් එක නම් මම පස්සේ වීඩියෝ එකකින් ඔයාලට ගේන්නම්. මම පොඩ්ඩක් හයියෙන් කතා කරනවා ළමයිනේ. මොකද අර මැෂින් එකේ සද්ද නිසා ඔයාලට මං රෙකෝඩ් කරන ඒවා ඇහෙන්නේ නැති හින්දා. ඉතින් අද දවස ලස්සන කරන්න හසි ඔයා ගොඩාක් මහන්සි වුණා. thank you. ඒ වගේම මට ගොඩාක් කට්ටිය විශ් කරලා දාලා තිබ්බා. ඉතින් ඔයාලටත් thank you. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. මම ඊළඟ vlog එක අරගෙන එනවා. ඒ vlog එක වෙන්නේ ඉතින් බර්ඩ් පාක් එක ගැන තමා මම ඔයාලට කියන්නේ. ඉතින් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් සතුටින් පරිස්සමින් ඉන්න ඕන ඔයාලා. bye bye. මම subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න ඔහොම.